සුබ උදෑසනක් හරාජ කැපිටල් සමගියාපරේ සියලු නියෝජිතයන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඒ වගේම මේ විදුහලේ විදුහල්පතිතුමාත් අනික් ගුරුවරුන්ත් ඒ වගේම මේ පුතාලාගෙන දුවලාගෙනත් අවසරයි. සමා වෙන්න ඕනේ මම එහෙම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් මම හිතුවා අද මේ සෙවෙට එන්න ඕනේ කියලා. මොකද ඇත්තටම මම සිරස ආයතනයේට ගොඩාක් ගරු කරනවා. මොකද අපි ලෝකෙ ගිහිලා ජයගත්තා ලෝකේ ගොඩාක් රටවල් වල නායකයන්ගෙන් ඒ රටවල් වල අගමැතිවරුන්ගෙන් ජනාධිපතිවරුන්ගෙන් සම්මාන ලැබුවා ගොඩාක් දේවල් ලැබලා තිනවා. නමුත් මගේ අම්මත් එක්ක ඇවිල්ලා ගන්න පුළුවන් වුණ එකම මම හිතන්නේ අපේ රටෙන් හම්බුණ දෙයක් තමයි මේ අපේ නිවුස් ෆස්ට් එකෙන් තිබ්බ ප්ලැටිනම් අවෝඩ් එක. ඉතින් මම හිතන්නේ මටත් වඩා සන්තෝෂුනේ මගේ අම්මා. මොකද ඉතින් අතර කිව්වා වගේ කොයි රටක අපිට පුද සම්මාන හම්බෙලා රාජ්‍ය සම්මාන හම්බුණත් තමන් ඉපදුන රටේ තමන් වැදුන රටෙන් හම් වෙන උපහාරය එහෙම නැත්නම් ඒ හම්බෙන තමයි මම හිතන්නේ ජීවිතේට තවන්ට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඒ වගේ මගේ ජීවිත ගමනේ පොඩ්ඩක් කියන්නම්. මොකද පුතාලා දුවලට කවදාද ඒක ආදර්ශයක් වෙයි. මේ කලින් කතා කරපු අය කිව්වා වගේම හැම කෙනෙක්ගේම වචනයක් ඔබලට ජීවිතේ කවදා හරි මෙහෙම කෙනෙක් කිව්වා නේද කියලා මතක වෙයි. තනි වුණ දවසක හරි ක්‍රීඩාවේ හරි කොහේ හරි නියැලුණ දවසක මතක් වෙයි. ඉතින් මම ඉස්ලාම් කුරුණෑගල ශාන්තාන විද්‍යාලයට ගිය අවුරුද්දක් ඊට පස්සේ නූර ත්‍රිත්ව විද්‍යාලයට ගියා. ඉතින් මං අධ්‍යාපනයේ ගොඩක් දක්ෂ හැම වෙලෙම පන්තියේ පළවෙනියා හෝ දෙවෙනියා තමයි හිටියේ. ඒ වගේම අවුරුදු 14 දී මම හොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා සිල්වර් ඩ්‍රීම් රේස් කියලා. ඉතින් ඒ චිත්‍රපටයේ තිබ්බේ අමාරුවෙන් නැගිටලා ලෝකයේ දිනන මොටර් සයිකල් දාවක සූරෙක් ගැන. ඉතින් ඒකලයි චිත්‍රපටයේ අවසානයේදී ඔහු තරඟ ජය ගන්නත් එක්කම මිය යනවා. ඉතින් මට හිතුණා මේක හරි පුදුමයි ත්‍රාසජනකයි. ඒ වගේම මට අවුරුදු 7-8 ඉඳලා මොටර් සයිකල් පදින්නත් කාර් එලවන්නත් පුළුවන්කම තිබ්බා. ඉතින් මේ 14 දී මේ චිත්‍රපටයේ නරඹ වෙලාවේදී හිතුණා මම මේ ඉතින් මගේ අම්මයි අප්පච්චි කියන කවදාද දොස්තර කෙනෙක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියලා. නමුත් මගේ චිත්‍රපටයේ නරඹුලින් ඉඳලා එහෙම් පිටින්ම හිත වෙනස් වුණා. වෙනස් වෙලා හිතුණා නෑ මම කවදා හරි ලෝකසූරෙක් වෙනවා කියලා. ඉතින් ওই චිත්‍රපටේ නරඹලා මගේ කාමරේ වටේටම ඉතින් මොටර් සයිකල්ස් පෝස්ටර්ස් එහෙම ගහන්න පටන් ගත්තා. අම්මා දැනගත්ත මේ එන්නේ හොඳ වැඩකට නෙවෙයි කියලා. නමුත් මට මගේ අප්පච්චිගේ අම්මා මට අත්ත අරන් දුන්නා අවුරුදු 15 දී මොටර් සයිකලයක් CB50 එකක් මම හිතන්නේ මං ඕ ලෙවල්ස් කරන වෙලාවේ. ඉතින් අත්ත මට හරි ආදරේ. ඉතින් මම අවුරුදු 16 දී තමයි පළවෙනි මොටර් සයිකල් ධාවන තරඟයකට සහභාගී වුණේ. ඒ පළවෙනි එකත් කුරුණෑගලින්ද මම මොටර් සයිකලේ පැදගෙන ගිහලා ඒ මොටර් සයිකලෙන් රේස් එක පැදලා දින්නා. දිනනකොටම මේ මම හිතන්නේ ඒ වෙලාවේ අපිට තෑග්ගක් හම්බුණා පොඩි. තෑග්ග හම්බෙලා පැය භාගයකට යන්න කලින් මට අප්පච්චි හොඳ කනේ පාරක් ගැහුවා. හොයාගෙන ඇවිල්ලා කටුකුරුන්දටම. ඉතින් නමුත් මම හිතන්නේ අප්පච්චි කරේ ආදරේට. නමුත් මම රේස් කරනක නැවතුනේ නෑ. ඉතින් මගේ අක්කයි නංගි මට හරියට උදව් කරා. මට හිටියේ අක්කයි නංගි ඒ දෙන්න කියලා අප්පච්චිට බල කරලා මට ඒ දවස්වල 50 එකකින් 350ක් අරන් දුන්නා. මේ අක්කගෙන් නංගෙන් බේරෙන්න බැරි හින්දා. ඉතින් අවුරුදු 18 ඒ අවුරුද්දම මම හිතන්නේ කුරුණෑගල රෝඩ් රේස් එකේදී මම පළවරට 350cc එකක් පැද්දා. මම ආධුනිකෙක් නමුත් ලංකාව හිටිය දක්ෂම ක්‍රීඩකෙක් කරනලා තුන්වෙනියා වුණා. දෙවන රේස් එකේදී මම වැටලා කකුල කඩාගත්තා. ඒකට මට අප්පච්චි කිව්වා අදින් පස්සේ මොටර් සයිකල් ධාවන තරඟ වල සහභාගී වීම තහනම් කියලා. නමුත් මම නතර කරේ නෑ. ගෙදරට හොරෙන් 1980 මම හිතන්නේ ගොඩක් අය ඔය කට්ටියගේ දෙමව්පියෝ පිටලා දන්නේ නෑ. 1983 ඉන්දියාවේ තිබ්බා ග්‍රාන්ඩ් ප්‍රී තරගයක්. ඉතින් ඒකට මේ ලංකාවෙන් ආයුධම්පත් ඉල්ලලා තිබ්බා. නමුත් අවසනාවකට මට ඒ දවස්වල හිටපු මේ සංගම් වල මට යන්න දුන්නේ නැහැ. ඉතින් අර මට තියෙන ආසාව හින්දා මම නතර කරේ නෑ. මම ඒකටට ආයුධම්පතක් ඇරියම් මම ප්‍රයිවට් රයිඩර් කෙනෙක් හැටියට එන්න කැමති. කරුණා කරලා මම හරි ආසයි අන්තර්ජාතයට යන්න මට මේ රේස් එක පදින්න අවසර දෙන්න කියලා. ඉතින් ඔහොන් කියලා වල තිබ්බා ඔබගේ වියදමෙන් එනවා නම් මේ රේස් එකට සහභාගී වෙන්න කියලා. ඉතින් දැන් යන්නේ කොහොමද කියලා ඒ දවස්වල ඉතින් සල්ලි ඉල්ලන්නත් බෑ. ගෙදරින් හොරෙන් යන්න ඕනේ. ඉතින් යාළුවොත් එක්ක කවල අර කරන්න බෑ කියලා දෙයක් නෑ කියන හින්දා මම කාණියක් හදාන්න මගේ මොටර් සයිකලේ කුරුණෑගල ස්ටේෂන් එකෙන් පටවගෙන තලේමන්නාරමට ගිහිල්ලා එතනින් ෆෙරිය එක රාමේශ්වරම් වලට ගිහිල්ලා ඉන්දියාවේ පළවෙනි
අන්තර්ජාතික මොටර් සයිකල් දාවන තරඟට සහභාගී වුණා. ඉතින් ඒකෙත් අප්පච්චි මාවට දැනගෙන ඉන්දියාව ගියා කියලා ගිහිල්ලා කණෙන් ඇදගෙන ගෙදර එක්ක ආවා. ඇවිල්ලා කිව්වා මේ ආයේ එහෙමනම් කියලා මගේ මොටර් සයිකලෙත් මම හිතන්නේ කොහොද හැංගුවා. නමුත් මට මේ ඉන්දියාවේදී ජපාන් ජාතිකයෙක් හම්බුණා. ඔහු හරීම මා ළඟට ඇවිල්ලා හැම වෙලේම කතා කරන්න ගත්තා. මොකද මගේ ළඟ තමයි පරණම මොටර් සයිකල තිබ්බේ. මම තමයි වයසින් බාලම තරඟකරුවා. ඉතින් ඔහු ඇවිල්ලා මට හැම වෙලේම අහනවා ඇයි මේ පරණ මොටර් සයිකලයක් කරගෙන මේ අන්තර්ජාතික තරඟයකට සහභාගී වුනේ කියලා. මම කිව්වා මට ගොඩාක් කල් තියෙනවා තව. මට මේ ඉදිරියට යන්න තියෙනවා. ඉතින් ඔහු මට හරි වීලු කරද්දි මම කිව්වා මේ මට වීලු කරන්න එපා. මම කවදාරි ඔයාට වඩා ලෝක ශූරයෙක් වෙනවා කියලා. ඉතින් එයා hina වුණා. hina වෙලා අහුවා මම කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මම කිව්වා එක්කෝ මම යුරෝපෙට යනවා නැත්නම් ඇමරිකාවට ගිහිල්ලා මම ලෝක ශූරයෙක් වෙනවා කියලා. ඊට පස්සේ එයා hina වෙලා කිව්වා ඩිලන්ත මට පේනවා ඔයාට ගොඩ ආසාවක් තියෙනවා. හැබැයි මෝටර් සයිකල් දාවන ශූරයෙක් වෙන්න නම් හොඳම රට ජපානය කියලා එයාගේ ලිපිනේ ලියලා මට කොලයක් දුන්නා. නමුත් කල්කටා ඉඳලා මම මැඩ්‍රාසෙද්දී මගේ අතින් පර්ස් එක නැති වුණා. ඉතින් ඔහුගේ ලිපිනත් ඔක්කොම මගේ අතින් නැති වුණා. නමුත් මම ලංකාවට ආවන් පස්සේ මම හැමදාම අප්පච්චිට කිව්වා මට පිටරට යන්න ඕනේ ජපානය යන්න ඕනේ. ඔහු කිව්වා නෑ යන්න බෑ කිසි දෙයක් කරන්න බෑ. මෙහි ඉඳගෙන ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් මම 1985 දී මගේ ළඟ තිබ්බ කාර් එක මගේ යාළුවෙකුට විකුණලා රුපියල් 10000කට මම හිතන්නේ ඒ දවස්වල one way ticket එකක් රුපියල් 7000යි රුපියල් 4000ක් අරගෙන මම හොරෙන් ගෙදරින් ජපානට ගියා. ගිහිල්ලා මේ ජපාන් එක්කනව හම්බෙන්න මං ගොඩ සැරයක් ඔහු ඒ දවස්වලට ජපානයේ සූරයා. ඉතින් නමුත් ඔහු හම්බෙන්න කීප සැරයක් ගියා මේ සර්කිට් එකට ගියාම අපිට යන්න දෙන්නේ නැහැ. මොකද පිට් පාස් එකක් තියෙන්න ඕනේ. කට්ටිය මං කවුද දන්නේ නැහැ. ඉතින් මට යාව හම්බෙන්න බැරි වුණා. ඉතින් බැරි වුණාට මං ඒක මගේ සීනාත් ඇරියේ නැහැ. මට අවුරුදු දෙකක් ගියා වැඩ කරලා පළවෙනි මෝටර් සයිකල් එක ගන්න. ඊට පස්සේ මම මෝටර් සයිකල් රේස් පදින්න ගත්තා. ඊළඟට මම කාර් රේස් පදින්න ගත්තා. ඉතින් සූරතාවල් දිනුවා. ඒක වගේම 1997 මම පළවෙනි නන් ජපාන් ජාතිකයා වුණා. ඒ රටේ තියෙන ඉහළම කියන්නේ ෆෝමියුලා 1 වලට හිට් වෙන්න තියෙන ෆෝමියුලා නිප්පොන් කරන්නේ. ඒ වෙලාවේ ඒ අගමැතිතුමා අපේ හිටපු ගරු අමාත්‍ය එස් විසානායකතුමාවත් මම එක්ක ගියා මේ උත්සවයට. ඔහු මාව ෆෙලිසිටේට් කරා. ඉතින් ජපානයේ ඒ වගේ පළවෙනි සැරේ තමයි ඒ වගේ ගෞරව නාමයක් දුන්නේ ආසියාතිකයෙකුට. මම හිතන්නේ පිටරට කෙනෙකුට මේ අවුරුදු 14කට කලින් මට හම්බුනේ ජපාන් ජාතිකයා අපේ පිට් එකට ආවා. ඉතින් මට හරි පුදුමයි මොකද මම අවුරුදු ගාණක් තිස්සේ ඔය හිටියා ඌ ළඟට කිට් වෙන්න බැරුණා. ඉතින් ඕන් ඇවිල්ලා මාව වැළඳගත්තා. ඉතින් අපි දෙන්නට හරිම සන්තෝෂයි. ඉතින් ඔහු කියපු කතාව තමයි මම ඇහුවා. ඩිලන්ත දැන් අවුරුදු 14කට කලින් මම ඔබ දකින්නකොට ඔබ පරණ මෝටර් සයිකලයක් ඇවිල්ලා ඉන්දියාවේදී මාත් එක්ක තරඟ වැදෙනවා. ඔබ මගේ ළඟටවත් එන්න බැරි වුණා. නමුත් අද ජපානයේ ඔයා මට වඩා ප්‍රසිද්ධයි. ඔයා මට වඩා හැම කෙනෙක්ම දන්නවා සූරෙක් වෙලා ඉන්න කොහොමද මේ වැඩේ කරේ කියලා. ඉතින් අත් වශයෙන්ම මම අත වෙනතුරු දන්නේ නැහැ කොහොමද වැඩේ කරේ කියලා. මොකද මං දැන් ගියාම මං කිව්වාගේ ජපානෙ ගිහලා ඉස්සෙල්ලා මට ඉන්න තැනක් නැහැ. මං වෑන් එකක ජීවත් වුණේ. දවසට එක වේලයි කන්නේ. හැබැයි කවදාවත් දුකක් තනිකමක් පාළුවක් දැනෙලා නැහැ. මොකද ඒ සීනයක් තියෙන ඉඳ හැම තප්පරෙම මං ජීවත් වුණේ සීනෙත් එක. කවද්ද මං නැගිටින්නේ, කවද්ද මං බයිසිකලයක් ගන්න, මොටර් සයිකලයක් ගන්න, කවද්ද මං ජපානයේ රේස් පදින්නේ, කවද්ද මං දිනන්නේ, කවද්ද මං සූරෙක් වෙන්නේ කියන එක විතරයි මගේ හිතේ තිබෙන්නේ. ඉතින් මේ මං ජපානයේදී පළවෙනි රේස් එකට ගිහිල්ලා ඉතින් මං හිතාන හිටියා මං දැන් ලංකාවේ දින්නනේ. දින්නාම හොඳ වැඩකාරයෙක් තමයි මේ ජපාන ආයව ටක් ගාලා වරද්දලා මට ජය ගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් කිව්වොත් විශ්වාස කරන්නේ මම පළවෙනි රේස් එකේදී ඒකේ පැදපු ගෑනු ළමයි මාව ලැප් කරා. ඉතින් ලැප් කරපුවාම ඉතින් මට ටිකක් ලැජ්ජාවක් හිතුණා. නමුත් මම පැත්තකට වෙලා ඉන්නකොට මට ජපන් ඒ තරුණ අය මට මතකයි අද වගේ ඇවිල්ලා කිව්වා කොහෙද රට කියලා. එතකොට මම කිව්වා ලංකාවේ කියලා. එතකොට එතන හිටපු එක්කෙනෙක් කිව්වා ලංකාව කියන්නේ අර අලි ඉන්න රටනේ. ඉතින් මේ ඔය අලි රේස් එකක් කරන හරිනේ මේ රෝස් පදින්න නැතු කියලා. ඉතින් එදා මං හිතාගත්තා මගේ මාව පාච්චල් කරාට වඩා මගේ රට තමයි පාච්චල් කරේ කියලා. පහුවදා ඉඳලා මං ලොකු ලංකාවේ කොඩියක් අපේ මගේ මොටර් සයිකල් ඒ දවස්වල මොටර් සයිකල් පැත්තේ දාලා ඊට පස්සේ මම හිතුවා කවදා හරි මොහොන් ඔක්කොම පරද්දලා ලංකාවේ නම ඉහළට ගෙනියනවා කියලා. ඉතින් ඒක කරන්න හම්බුණා ලංකාවේ නම ලෝකෙ ඉහළටම ගෙනියන්න හම්බුණා. මං ලංකාවේදී නම් මාධ්‍යවේදීදී අපේ රජයට බයිනවා උදව් කරන්නේ නැහැ නැත්තම් ආයතන වලට බයිනවා. හැබැයි කවදාවත් පිටරටදී මම ලංකාවෙන් කිසිම වැරදක් කියලා නැහැ. මොකද ගොඩක් අය හිතානේ ඉන්නේ මම ලංකාව පොඩි ගහින්ද ලංකාව මට කියනවා ඔය හරි වාසනාවන්තයි. ලංකාවේ රජේ නේද මේ සල්ලි ඔක්කොම දෙන්නේ කියලා. මම කියනවා ඔව් කියලා. ඉතින් අපි එහෙමයි. ජීවිතේ
කරන්න බෑ කියලා කිසිම දෙයක් නැහැ. මම කෙරුවා නම් මෙතන ඉන්න පුතාලා ඔක්කොටම කරන්න පුළුවන්. මොකද ඔක රොකට් සයන්ස් එකක් නෙවෙයි. අර තියෙන්නේ අපේ හැකියාව, ඒ වගේම අපේ කැපකිරීම, ඒ වගේම තමයි මම ලබපු ලොකුම සතුට තමයි ලංකාවේ කොඩි හැම වෙලේම මගේ වාහනේ දකින්නකොට මටම ඇඬෙනවා. දැන් ලංකාවේ මේ තාජේ ලෝකේ ඉහළට යනකොට මටම ඇඬෙනවා. ඉතින් ඒ වගේ මම ලෝක සූර්ත මේ වාර්තා වගේම ආසියාවේ ಭಾರತ ගොඩාක් පිටුවා. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ලැම්බෝගිනි ආයතනයේ උපසභාපතිතුමා ලංකාවට ආපු වෙලාවක මයිත් එක්ක මම එයාව කාර් එකේ දාගෙන එහෙම එක්ක යනවා. ඔහු මයිකල් ෂූමැකර් කියලා ලෝක සූරයාගේ අවුරුදු 6ක්ම ලෝක සූරතාවේ දිනපු වෙලාවේ හිටපු කළමනාකාරය. ඉතින් ඔහු ලංකාවට ආපුවම මම ඔහු මගේ කාර් එකේ දානට යනකොට මට කිව්වා ඩිලන්ත මේ මම මයිකල් ෂූමැකර්ගේ අවුරුදු 6ක්ම ලෝක සූරතාවේ දිනපු වෙලාවේ කළමනාකාර වෙලා හිටියා. නමුත් මම කිසිම රටක ඔහුත් එක්ක ගියා. ඔහුගේ රටේ ජර්මනියවත් දැකලා නැහැ. ඔයාලට මේ රටේ හම්බෙන අනුග්‍රහය. ඉතින් ඔහු කිව්වා මට හිතා ගන්න බැරිලන්ද. ඉතින් මං කිව්වා ඒක තමයි මේ රටේ තියෙන නිහතමානී මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිගුණ. ලෝකේ පුතේ ලෝකේ කොහෙවත් නැහැ මේ වගේ හොඳ ලස්සන රටක්, මේ වගේ හොඳ මිනිස්සුන් ඉන්න රටක්. අවාසනාවකට ඒ වගේ සමහර තැන්වල ඉන්න අනවශ්‍ය පුද්ගලයෝ ඉඳ තමයි අපි සමහරවිට පසුබට වෙන්නේ. ඒත් ඒ කිව්වා කියලා කවදාවත් පසුබට වෙන්න එපා. මේ සිරස ආයතන වගේ ආයතන ඉන්නවා. ඔයාලා කරන දේවල් ලෝකෙට ගෙනල්ලා දෙන්න. දැන් අතන මේ ප්ලැටිනම් අවෝඩ් එක මම හිතන්නේ මං කිව්වාගේ ලෝකේ ගොඩාක් තැන්වල මට ප්‍රශංසාවක් ලැබුණා. හැබැයි මේ හරි වර්ණවත්ව මේක කරේ 2014 දී. ඉතින් අපේ අම්මා හොඳටම ඇඬුවා මං කිව්වාගේ. ඉතින් ඒ වගේ දේවල් ලංකාවේ කරන්න නැති වෙලාවේ එතුමන්ලා කරනවා. අපි එතුමන්ට බොහොම විශ්වාසවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ සුනිල් ජයවීර මහත්මයා කිව්වා වගේ මේ හැම දෙයක්ම මට ජය ගන්න හම්බුනේ විනය. අපි කොච්චර දක්ෂෙක් වුණත් වැඩක් නැහැ. විනය නැත්තම් විනය ගර්භ ජීවත් වෙන්න දන්නේ නැත්තම් තමන්ට උදව් කරපුවා අමතක කරනවා නම් තැනකට එතන රඳා පැවතින්න බෑ. මම හිතන හැම ආගමකම කියනවා වගේ ඉහළට යන්න හරි ලේසි. එතන රඳා පවතින්න නම් නියතමානිකමයි අවංකකමයි තියෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඔබතුමාට මේ පුතාලාට ලොකු අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා මේ සිරස ආයතනෙන් මේ නිවුස් ෆස්ට් එකෙන් මේ ප්ලැටිනම් අවෝඩ් එකෙන්. ඒකෙන් ගිහිල්ලා අපේ රටේ නම ලෝකෙට ගෙනියන්න මේ සුනිල් මහත්තයා කිව්වා වගේ ඔක්කොමලා ක්‍රීඩාවට සහභාගී වෙන්න අධ්‍යාපනයත් කරන්න. නමුත් ක්‍රීඩාවෙන් ගොඩාක් දෙයක් අපේ ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න පුළුවන් දෙකකින්. එකක් තමයි ක්‍රීඩාව, එකක් තමයි සංචාරයෙන්. ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි ක්‍රීඩාවෙන් ලෝකෙට නම ගෙනියන්න. ඒ හින්දා රටෙන් අපිට වෙන දේ නෙවෙයි, අපෙන් රටට වෙන දේ තමයි විශේෂයෙන් අගය කළ යුත්තේ. නැවතත් මම සිරස ආයතනයට ස්තුතිවන්ත වෙමින් ඔබලගෙන් සමු ගන්නවා.